අද අපි ඔයගොල්ලන්ට පෙන්වන්න ලැබිලා තියෙන ඉතාමත්ම වැදගත් ස්ථානයක්. මේක පුරාවිද්‍යා ස්මාරක කියලා ගහලා තියෙනවා. මේක ඇවිල්ලා වලගම්බා රජ සමයේ. වලගම්බා රජ සමයේ සාදන ලද අම්බලම. රාජ සේනාව ගමන් යන අතරතුර ඔවුන්ට නැතර වෙන්න තමයි මේ වලගම්බා රජුරු විසින් මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ තනිකර ගල් කණු වල තමයි මේ කැටයන් ඔක්කොම කොටලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ගල් කණු විශාල ප්‍රමාණයකින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වටිනා කියන මේවා තියෙනවා මේ ලී කැටයන්. මේ ලී කැටයන් වලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේ සෑම කණුවක් අසලම ඒ වගේ නිර්මාණ කරලා තියෙනවා කළු ගල්වලින්. ඉතින් අදටත් මේක ඉතාමත් පිරිසිදු භාවයෙන් තියාගෙන ගමේ කට්ටිය සමාගම් පවා මේක පවත්වනවා. ඉතින් මේ වහලේ උනත් ඔයගොල්ලෝ බලපන් දැන් මේක තන නම් පොඩ්ඩක් ඒක කැඩිලා තියෙනවා. ඉතින් මේ ගමේ කට්ටියට හදන්න උවමනාව තිබ්බත් මේක හදන්න බෑ. මොකද මේක ඇවිල්ලා මේ පුරාවිද්‍යායක බාරව තියෙන නිසා ඒගොල්ලෝ දැනුවත් කරලා තියෙනවා කියලා මට කිව්වා එක්කෙනෙක්. ඉතින් අද ඔයගොල්ලෝ පෙන්වන්න ආයේ ඉතින් ඒ වගේ වැදගත් ස්ථානයක්. ඒ වගේම තවත් වලගම්බා රජ සමයේ දෙයක් අප ඔයගොල්ලෝ පෙන්වන්න තියෙනවා. අපි ඊළඟ වීඩියෝ එකකින් ඒක බලාපොරොත්තු වෙමු.